යලි පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ තරුණියන්ට වැඩි අවස්ථා ලබා දීමට අවශ්‍ය බව අවබෝධ කරගනිමින් සිටි අවධියයි. එසේ තෝරාගත් තරුණ තරුණියන් අතරින් රනිල් වික්‍රමසිංහ නම් තරුණ නීතිඥවරයා ක්‍රියාකාරී දේශපාලන කරලියේ සුවිශේෂී කැපීපෙනීමක් අරබයි. 47 වසකට පෙර ඇරඹි ඒ ගමන් මග අද වන විට ලාංකේය දේශපාලනය තුළ මෙන්ම ගෝලීය දේශපාලනය තුළද ස්වර්ණමය සලකුණක්. ඉතිහාසය යනු මානව ප්‍රගති වාර්තාවකි. දන්නා හෝ නොදන්නා අරමුණක් කරා මෙහෙවමින් මිනිසා සිය කාලය හා ආත්ම ශක්තිය පෙරදැරිව තබන පියවර ඉතිහාසයයි. අපි ඉතිහාසය කළ බොහෝ දේ වර්තමානයේ භුක්ති විඳිමින් සිටමු. සිය දේශපාලන දිවියේ නම් නොකෙටූ ඉතිහාසයකට හිමිකම් කියමින් අද වන විට 47 වසක දේශපාලන පරිණත භාවයකින් යුතුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මුල් පුරවැසි භාවය හිමි කරගෙන සිටී. 21 වෙනි සියවසේ නිමාවන්ට පෙර ලෝකයේ බලවත්ම ආර්ථික ඉන්දියන් සාගර කලාපයට හිමි වෙනවා. එවැනි පසුබිමක අපේ රටේ භූගෝලීය පිහිටීම අතිශයින් වැදගත්. අපි මේ වාසිදායක පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත යුතුයි. කාලය කෙසේ ගත වුවත් සුදුසු කාලයේ සුදුසු දේ සුදුසු අයුරින් පෙළගැසෙයි. පෙර නොවූ විරූ අර්බුදයකට අගාධයකට රට තල්ලුවමින් පවතින මෙවන් මොහොතක යළි ගොඩනැගෙන්නට සුදුසුතම දශක 4කට වඩා ලාංකේය දේශපාලනයේ අගමුල හඳුනාගත් පරිණත භාවයෙන් පූර්ණ දුරදක්නා නායකත්වයක් දුරදක්නා මිනිසෙක් වෙත ලැබී ඇත. අතීතය පිරික්සා බලන්න. ඔහු තැබූ සංදර්ශනාත්මක නොවන ජයග්‍රහණ මතින් අප නොදැනුවත්වම ජවය ලබා ඇත.